යාළුවනේ කොහමද ඔයාලට? අද අපි රසම රස ඉස්සු බදුමක් හදමුද? මේකට මම දැන් ඔන්න ලෑස්ති කරගෙන තියනවා ගන්න ඕනේ ඒවා. ඉස්සෙල්ලාම මම ලුණු ටික කපා ගන්නවා. ඊට පස්සේ රම්පා ටිකත් කපා ගන්නවා. රම්පා ටිකක් ලොකුවට කපා ගන්න, නැත්තම් සමහරු කියනවානේ කන්න හොඳ නැහැ කියලා. සුදු ලුණු ටිකත් කපා ගන්නවා. ඊට පස්සේ මිරිස් ටිකත් කපා ගන්නවා. ඔන්න දැන් මම ඔක්කොම ටික කපාගෙන පිගානකින් තියලා පැත්තකින් තියා ගන්නවා. දැන් ඉස්සෝ ටික අරගන්න. ඉස්සෝ ටික හොඳට හොදලා ගත්තා. ඊට පස්සේ වාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දා ගන්නවා. ඔන්න දැන් සුදු ලුණු ටික ඒකට දැම්මත් බැදෙන්න. සුදු ලුණු රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඊට පස්සේ ඉස්සෝ ටිකත් ඒකට දානවා බැදෙන්න. දැන් මේක ටික වෙලාවක් ලිපේ බැදෙන්න තියෙනවා. ගින්දර චුට්ටක් අඩු කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකට ලුණු ටිකක් දා ගන්නවා. මිරිස් ටිකක් දා ගන්නවා. රම්පා කරපිංචා ඒව ටිකක් දා ගන්නවා. ඊට පස්සේ මේකට එනසාල් ඇට දෙක තුනකුත් කොටාගෙන ඒකත් දානවා. කරාමුණට්ටකුත් දානවා. දැන් ඔන්න කෑලි මිරිස් ටික එකතු කරන්න හදන්න. ඊට පස්සේ මේකට ගම්මිරිස් කුඩු ටික එකතු කරනවා. ගම්මිරිස් කුඩු ටිකක් වැඩියෙන් එකතු කරාට කමක් නැහැ. කහ ටිකත් එකතු කරා. ඊට පස්සේ ලුණු ටිකකුත් එකතු කරනවා. ලුණු රස අණුව එකතු කරන්න. ඊට පස්සේ මම මේකට එක්ස්ට්‍රා ටිකකුත් එකතු කරගන්නවා. කලි සෝස් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට මම මුරුංගා කොළ ටිකකුත් දානවා. මුරුංගා කොළ දැම්මම ඉස්සන්ගේ සැර අඩු වෙනවා කියනවනේ. ඔන්න දැන් ඉස්සෝ බැදුම හැදලා ඉවරයි. මේක දැන් මම පිගානකට දාලා ගෙදර කට්ටියට කන්න දෙන්නයි හදන්නේ. මම ඒකට මුරුංගා කොළ දෙක තුනකුත් වටෙන් තියාගත්ත ලස්සන වෙන්න.